හරි මේ වීඩියෝ එකේ මම පැහැදිලිව ඔයගලන්ට කියලා දෙන්නම් ඩෙරිව් එකේ මම දෙන සිග්නල් එකක් ක්‍රෑෂ් බූම් හරහා ඔයගොල්ලෝ කොහොමද ලබා ගන්න කියන එක. එතකොට මේක ලොකු දේවල් පැහැදිලි කිරීමක් කරන්නේ මේක මම සරලව තේරුම් කරනවා. එතකොට ඔයගලන්ට පැහැදිලි දෙයක් තියෙනවා නම් මොනවාරි දෙයක් තියෙනවා නම් ඔයගලන්ට මගෙන් අහන්න පුළුවන්. හරි දැන් අපි දන්නවා මේක ඩෙරිව් ඇප් එක ඕපන් කරාම ඉන්ටර්ෆේස් එක මේ විදිහට තියෙන්නේ. එතකොට ඔයා කලින් ඔයාගේ ඩෙරිව් එකට ලොග් වෙලා තියෙනවා නම් ලොගින් දීලා දෙනවා නම් ඔයාලට මෙතන පාස්වර්ඩ් යූසර් නේම් සේව් වෙලා ඇති. එතකොට ඔයා කෙලින්ම account එකට යන්නේ. එතකොට account එකට ගිය ගමන් මේක ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් අපි යන්නේ දැන් සින්තෙටික් මාකට් වල ඔප්ෂන් ට්‍රේඩින් කියන මාකට් යටතේ ට්‍රේඩ් ගන්න. එතකොට මෙතන තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පහළින්ම තියෙනවා home CFDs කියන එකට පස්සේ ඔප්ෂන් කියලා ඊට පස්සේ යාවත්තේ තියෙනවා පෝර්ට්ෆෝලියෝ කියලා. මම පෝර්ට්ෆෝලියෝ ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ තමයි අපිට ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන්නේ අපේ account වලට. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් කරගන්න P2P එකකින් ඩොලර් ගන්නවා නම් ඒ P2P එකකින් ඔයාලට පුළුවන් අපේ USD account එකට ඩොලර් මාරු කරන්න. ඊට පස්සේ ට්‍රේඩ් කරන්න අවශ්‍යයි නම් ඔප්ෂන් account එකට ට්‍රේඩින් කරන්න ඩොලර් ටික ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඉතින් එහෙම ට්‍රාන්ස්ෆර් කරගත්තොත් විතරයි ට්‍රේඩ් එකක් ඕපන් කරන්න පුළුවන්. මම ඒකට කලින් වීඩියෝ එකක් කරලා තිනවා. ඔයගලන්ට අදාළ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙතන අපි යන්නේ ඔප්ෂන් කියන අයිකන් එක ක්ලික් කරලා ක්‍රෑෂ් බූම් වල ට්‍රේඩ් ගන්න. හරි. දැන් මෙතන ට්‍රේඩ් කියලා තියෙනවා. දැන් ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ තියෙනවා උඩින් ට්‍රේඩ් කියලා. දැන් ඔයාගේ account balance එක පේනවා. account balance එකට යටින් තියෙනවා ට්‍රේඩ් කියලා. එන්නේ ට්‍රේඩ් කියන එක ක්ලික් කරන්න. ඒ කියන්නේ ඒක තමයි ඔයා ට්‍රේඩින් කරන්න යන්නේ. ඒතර මම සිග්නල් ලබා දෙන්නෙත් ඒක යටතේ. එතකොට දැන් ඔයගලන්ට ඔන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් දැන් මම කලින් මේකට ලොග් වෙලා තියෙන නිසා මට මේ වගේ පෙන්නනවා. ඉතින් ඔයා අලුතෙන්ම එන කෙනෙක් නම් ඔයාලා පොඩ්ඩක් එයා මෙහා වෙලා තියෙයි මාකට් ටික. ඒතර මේ වීඩියෝ එක සම්පූර්ණ බලමු. ඔයාලට තේරෙයි මොකද්ද කළ යුත්තේ කියලා. හරි. දැන් මම කිව්වා අපි ට්‍රේඩ් කරන්නේ ක්‍රෑෂ් බූම් කියන ට්‍රේඩ් මාකට්ස් යටතේ. එතකොට මෙන්න මෙතන තියෙනවා මම එද්දිම මේකේ මාකට් එක සිලෙක්ට් කරලා තියෙනවා. දැන් ඔයගලන්ට මේක සිලෙක්ට් කරලා නැත්තම් මේ වගේ දැන් වෙන වෙන තැන්වල ඔයගොල්ලෝ හිටියොත් ඉතින් එහෙම දැන් මෙතන සමහර විට ඔයගොල්ලෝ වොලටිලිටි ඉන්ඩෙක්ස් වල ඉන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ මේ මාකට් එකක ඉන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ක්‍රෑෂ් බූම් කියලා ඇති මේ මාකට්ස් ටික සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. ඊට කලින් අපි මේක සෙටින්ස් එකක් තියෙනවා පොඩි හදාගමු. ඉතින් මෙන්න මෙතන දැන් අපි ක්‍රෑෂ් බූම් එක ඔය මාකට් එක සිලෙක්ට් කරද්දි මෙතන මේ අපි ක්‍රෑෂ් බූම් ට්‍රේඩ් කරන්නේ අනිවාර්යෙන් මල්ටිප්ලයර් කියන ට්‍රේඩ් ටයිප් එක යටතේ. එතකොට ක්‍රෑෂ් බූම් වල තව එකක් තියෙනවා ඇකුමුලේටර් කියලා. එතකොට ක්‍රෑෂ් බූම් වල ට්‍රේඩ් ගන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් ඇකුමුලේටර් එකක් මල්ටිප්ලයි. අපි කොයි වෙලාවකත් ඇකුමුලේටර් වල ට්‍රේඩ් ගන්න නැහැ. ඕගොල්ලෝගේ ට්‍රේඩ් එක ඇකුමුලේටර් වල රන් කරන්න එපා. එතකොට ඒක මල්ටිප්ලයි සිස්ටම් එකට වඩා ගොඩක් වෙනස් එකක්. එතකොට අපි මල්ටිප්ලයිස් වල තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මෙන්න මෙතන මල්ටිප්ලයිස් වල ට්‍රේඩ් කරද්දී දැන් ඔයගලන්ට මම දෙයක් කියන්න. දැන් ඔයගලන්ට මේ මාකට් ෆේවරිට් දාලා තියාගන්න එක ලේසි. දැන් ගොඩක් මාකට් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. ආවට පස්සේ මෙතන forex මාකට්, cryptocurrencies ඔක්කොම තියෙනවා. ඉතින් ඔයගලන්ට මේක සේව් කරලා. ඒ කියන්නේ මේක ෆේවරිට් මූඩ් දාලා තිබ්බනම් ඔයාලට ලේසි ඇවිල්ලා එකපාර තෝරගන්න අපහසුතාවක් තියෙනවා නම් ඒක අවුලක් නැහැ. මොකද ෆේවරිට් වල සේව් කරාට පස්සේ අපිට කෙලින්ම ක්‍රෑෂ් බූම් අපි අදාළ මාකට් එක සේව් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන දැන් මේ මල්ටිප්ලයිස් කියන එක මේ පැත්තට ඉස්සරහට මේ යද්දි මුලින්ම දෙනවා ෆේවරිට් කියලා මේ මාකට් ටිකක් මම සිලෙක්ට් කළා. මම දැන් මේ කලින් මම සිලෙක්ට් කරලා තිබ්බ ඒවා මම ඒවා ඩිලීට් කරගන්න. මේ පැත්තට ඇදලා ඒක මම ඩිලීට් කරන්න පුළුවන්. දැන් මම මේකට මාකට් ටික මම ට්‍රේඩ් ගන්න මාකට් ටික සිලෙක්ට් කරන්න යන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට දැන් VIP ක්ලාස් වලට තියෙන මාකට්ස් වල නෙමෙයි ෆ්‍රී ක්ලාසස් වලට දෙන්නේ. ෆ්‍රී බැජ් එකකට මම දෙන සිග්නල්ස් දෙන්නේ ක්‍රෑෂ් බූම් වල වෙන මාකට් වල. ඒතකොට උඩ රේන්ජ් එකේ තියෙන ඒවා තමයි අපි VIP ක්ලාස් වල සිග්නල් ගන්නෙ. හරි. ඒතකොට VIP කට්ටිය ඕගොල්ලොත් මේ වගේ ෆේවරිට් දාගෙන තියාගන්න. ඕගොල්ලන්ට ඒක පාසුවක්. මම සිග්නල් එක දෙද්දි ඕගොල්ලන්ට ගෙලින්ම ගිහිල්ලා මාකට් එකට ක්ලේම් යන්න පුළුවන්. අර තොර ඉන්න ඕනේ නැහැ. දැන් අපි මෙතන මල්ටිප්ලයිස් සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කළා දැන් ඔන්න මෙතන පල්ලෙහාට එද්දි මෙතන ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රෑෂ් බූම් කියන මාකට්ස් ටික සියල්ල තියෙනවා. දැන් බලන්න මේකේ ක්‍රෑෂ් බූම් ඔක්කොම තියෙන්නේ කලවම් වෙලා. බූම් 1000 එක, බූම් 50 එක, ඊට පස්සේ 150 එක ක්‍රෑෂ් ඒ වගේ කලවම් වෙලා තමයි තියෙන්නේ. දැන් අපි මේක ෆේවරිට් එකට දාද්දි පිළිවෙලට දාගමු. දැන් මේ වීඩියෝ එක බලන ඔයා ෆ්‍රී බැජ් වල එක්කෙනෙක් නා. ඔයාලට දෙන මාකට් එක තමයි 50 150 300. එතකොට ඔයාලා ඒක පිළිවෙලට දැන් අන්න ෆේවරිට් දාගන්න යන්නේ. මොකද ඔයගලන්ට අනිත් 50යි 150යි 300යි කියන මාකට් එකෙන් අනිත් ඒවා දෙන්නේ 500 600 900 1000. ඕක වැටෙන්නේ VIP වලට. ඒතර VIP ලට දෙකම වැටෙනවා. ඔයගොල්ලෝ පාස් විදියට සේව් කරගන්නවා. දැන් අපි බලමු ෆ්‍රී බැජ් වල කට්ටිය සේව් කරගන්න ආකාරය. මුලින්ම මෙන්න මෙතන අපිට සයිඩ් එකට අදින්න තියෙනවා. ඇද්දම මෙන්න මේ වගේ ස්ටාර් මාක් එකක් තියෙනවා. ඕක අපි ක්ලික් කරොත් තමයි ඒක ෆේවරිට් වෙන්නේ. දැන් ඔයාලා 50 150 300 කියන මාකට් වල තමයි ඔයාලා සිග්නල් ගන්න යන්නේ. ඉතින් ඔයා පිළිවෙලට බූම් එකේ ඉඳන් බූම් 50 බූම් 150 බූම් 300. හරි. එතකොට ඕක ඔයා ෆේවරිට් දාගන්න. අපි බලමු එතකොට කොහොමද එන්නේ කියලා. ඔන්න බූම් 50 එක අපි දැම්මා. ඊට පස්සේ අපි හොයමු බූම් 150 එක.
ඔන්න ෆේවරිට් දැම්මා. ඊට පස්සේ boom 300 එක අපි ඒකත් ෆේවරිට් දැම්මා. ඔන්න දැන් අර තුන පිළිවෙලට සේව් වෙලා තියෙනවා. අපි බලමු ගිහිල්ලා. මෙන්න මෙතන boom 50 150 දැක්ක පිළිවෙලට සේව් වෙලා තියෙනවා. දැන් අපි අයිමත් ඉතුරු ක්‍රෑෂ් ටිකක් දාගමු. ඔන්න ක්‍රෑෂ් එකේ අපි 50 දාගන්න මුලින්ම ෆේවරිට් දැම්මා. ඊට පස්සේ ක්‍රෑෂ් 150 දැන් මේ දැක්කද මම අට දැන් ක්‍රෑෂ් 150 හොයාගන්න ගියමත් පොඩ්ඩක් වෙලා යනවා. ඒ කියන්නේ සිග්නල් එක දුන්නම ඔයගලන්ට හොය ඉන්න ඕනේ අර වගේ ෆේවරිට් දාලා ලස්සනට තියාගත්තා නම්. ඊට පස්සේ ක්‍රෑෂ් 300 එක. ඔන්න මාකට් අය ඔයගලන්ට සූදානම් වෙලා තිනවා ෆේවරිට් වල. දැන් ඔයාලට මම සිග්නල් එකක් දුන්න ගමන් ගෙලින්ම ගිහිල්ලා ෆේවරිට් වලට ගිහිල්ලා ඔයාලා බලා ගන්න පුළුවන්. මම කිව්වා ඉතින් මේ boom 300 එක දුන්නොත් ඉතින් එහෙම ඔයාලා ගියා boom 300 එකේ ඔයාලට ට්‍රේඩ් එක ප්ලේස් කරන්න පුළුවන්. ට්‍රේඩ් එක ප්ලේස් කරන විදිය තමයි ඔන්න දැන් මම කියන්නන්නේ. මම ඔයගලන්ට පැහැදිලිව දෙනවා බැරි එක. සාමාන්‍යයෙන් මම බැරි එක ඔයගලන්ට ගොඩක් දුරට එවන්නේ උඩම බැරි එක කියලා. කියන්නේ දුරම බැරි එක කියලා. මේක දුරම කියලා අදහස් වෙන්නේ අපි අර මේක අර දැන් ඔයගොල්ලෝ forex වල ට්‍රේඩ් කරලා තිනවා අපි lot size කියලා තිනවා. lot size වලින් අඩුම එක ගද්දි තමයි දුරම බැරි එක රෙන්නේ. මම ඔයගොල්ලන්ට ඒක ක්ලාස් වලදී කියන්නම්. දැන්ට ඔයගොල්ලෝ ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මෙතන තියෙනවා barriers 1 2 3 4 5. සමහර barriers 6ක් තියෙනවා. මේකේ ඔන්න මේකේ 5ක් තියෙනවා. දුරම බැරි එක කියන්නේ ඒ කියන්නේ පළවෙනි බැරි එක. මෙන්න මෙතන 20 කියලා තියෙන්නේ. 20 කියන්නේ දැන් ඔයාගේ එක පිප්ස් එකක් නැත්නම් ඒක හිතන්නකෝ එක ටික් එකක් මූව් වෙනවා කියලා. එක ටික් එකක් මූව් වෙද්දී ඔයාට සතයක් එනවා නම් මේකෙන් ඔයා දෙවෙනි බැරි එක දැම්මොත් සත දෙකක් එනවා. ඊට පස්සේ මේකෙදි අර සත තුනක් එනවා. දැන් මේකට වඩා මේක දෙගුණයක් වැඩි. ඊට පස්සේ ඒකට වඩා අයිමත් අර ගුණාකාරය තමයි යන්නේ. ඒතර මෙතන සත මොකට සතයක් ආවොත් මෙතන සත දෙකයි. ඊට පස්සේ මෙතන සත තුනක් එනවා. සත හතරයි. එන්නේ එහෙම තමයි යන්නේ. හරි. ඒතකොට අර ගුණාකාරය වැඩි වෙන විදිය තමයි තියෙන්නේ. දැන් මේක දැම්මොත් එimhe ඉක්මනට අපි ට්‍රේඩ් එකක් දැම්මොත් ලොස්ට් වෙන්න තියෙන සම්භාව්‍යතාවත් වැඩි. ඒ කියන්නේ ලොස්ට් වෙන කියන්නේ අපි මේක අපේ පැත්තට විරුද්ධව ගමන් කරද්දී මේක ලං වෙනවා. අන්න ඕක මම ලොකුට පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට මම දැන් කියන්නේ මම ඔයගොල්ලන්ට දුරම බැරි එක දාගන්න කිව්වේ. නැත්තම් ෆස්ට් බැරි එක දාගන්න කිව්වේ. ඉතින් ඔයා දාගන්න ඕනේ මේ අඩු සංඛ්‍යාතයෙන් තියෙන එක. ඔයා මේක ගුණාකාරය වැඩි වෙන්න ඔයාගේ බැරි එක ලං වෙනවා. ඒ කියන්නේ ඔයා දුරස්ම බැරි එකකින් දාගන්න කියන්නේ. ඒතකොට ඔයාගේ ට්‍රේඩ් ගොඩක් දුරට රන් වෙන්නේ මේ උඩම බැරි එකකින්. එතකොට මම කොයි වෙලාවකරි කිව්වොත් එම සෙකන්ඩ් බැරි එක දාගන්න කියලා මේක තමයි සෙකන්ඩ් බැරි එක. තර්ඩ් බැරි එක මේක. එන්නේ වගේ කියනවා. ඉතින් අපි ගොඩක් දුරට සෙකන්ඩ් බැරි එක ගන්නව අඩුයි. සෙකන්ඩ් බැරි එක ගියත් අපි තර්ඩ් බැරි එකකින් ට්‍රේඩ් ගන්න නැහැ. හරි මෙතන අපි ගන්නෙ ෆස්ට් බැරි එකකින් ගන්නෙ. මම ඔයගොල්ලන්ට දාන්න සිග්නල් එකක් දුන්නොත් ඉතින් එහෙම අනිවාර්යෙන් මාකට් එකේ ගිහලා දැන් මේක 20 තිබ්බලා දැන් මේකට ගියාම සමහරට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. දැන් මේකේ පටන් ගන්න 500 කියලා. ඒකට 500 10 2000 එහෙම තමයි යන්නේ. එතකොට අරකට වඩා මේකේ ගුණාකාරය වැඩි වෙනවා. මේක 500 නම් මේක ඔයාට එක ටිකක් පැන දෙන ඩොලර් 7 එකක් නම් මේකෙදි 7 දෙකක්. මේකෙදි 7 4ක්. මේකෙදි 7 අරකට ගුණාකාරයට වඩා අතර මේකෙදි 7 5ක්. එහෙම තමයි එන්නේ. කියන්නේ ගුණාකාරය බලන්න වැඩි වෙන විදිය. දැන් මේකේ එකට එකක් වැඩි වුණා. මේකත් එකට එකක් ඒකෙන් ඒක දෙකෙන් ගුණාකාරය වැඩි වුණා. මේක දෙකෙන් නෙමෙයි ගුණාකාරය වෙලා තියෙන්නේ. මේක 3000 වෙලා තියෙන්නේ. මේක දෙකේ ගුණාකාරයෙන් වැඩි වුණොත් තමයි මෙන්න මෙතන 4000 වෙන්නේ. ඒතර මේක ඊට කලින් මෙයා තුන්වෙනි ඒ කියන්නේ තව බැරි එකක් දීලා තිනවා 3000 කියන එක. ඒතකොට ඔයගොල්ලන්ට මේවා ලොකුට තේරුම් ගන්න ඕනේ. මම සිග්නල් එකක් දුන්නාම අප් ඩවුන්ද කියලා තියෙනවා. ඒ අප් ඩවුන් එක ඇවිල්ලා ඔයගොල්ලන්ට මේ උඩම බැරි එකෙන් අල්ලන්න තියෙන්නේ. ඒතකොට ගලවන්න කිව්වොත් මම ගලවනවා. ඒතකොට මෙන්න මෙතන ස්ටෙක් කියලා එකක් තියෙනවා. ස්ටෙක් කියන්නේ ඔයාගේ කැපිටල් එකකින් ඔයා කීයක් මේ ට්‍රේඩ් එකට දානවද කියන එක. ඔන්න ඕක තමයි ඔයාලා පටලව ගන්න එපා කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ account balance එක පුළුවන් තරම් රැක ගන්න. දැන් මේ තණ්හා වෙලා ට්‍රේඩ් එකක් ලොස් වුණත්, ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් වුණත් බය මේකේ මේක වාව් මේක ලොකු ගානකින් දාන හැම බව. දැන් ඔයාගේ account balance එක ඩොලර් 100ක් නම් මේක ඩොලර් 5කින් වගේ ගන්න. දවසට ඩොලර් 5ක් කිව්වත් ඔයා ඇති. අපි මේකේ ට්‍රේඩ් දෙක දාන ස්ටේක් එක අපි දවසට කොහොම හරි ඩබල් කරන්න තමයි try කරන්නේ. නැත්නම් සමහරවිට 50ක් 60ක් අප් වෙන්නත් පුළුවන්. මත තියන්න ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේක දීර්ඝ කාලින යන නිසා එකපාරට ලොකු ගණන් දාගන්න එපා. ඔයාගේ දැන් ඩොලර් 100ක් නම් ඔයාගේ වත්කම අනුව ඔයා හම්බ කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාට 100ක් තියෙනවා කියන්නේ ඔයාට දවසට ඩොලර් 5ක් හම්බුණත් ඇති. 5ක් කියන්නේ ඩොලර් 1600ක් වගේ මුදලක්. ඉතින් ඒක නිසා ඔයාගේ කැපැසිටි එකට ඔයාට දවසට ඩොලර් 5ක් කියන්නේ ලොකු මුදලක්. ඒ නිසා ඩොලර් 100ක් තියෙන කෙනෙක් එකපාරට කෝටිපතිය වෙන්න හදන්න එපා. ඕක තමයි මේ ට්‍රේඩින් වල අනා ගන්න ප්‍රධානම කොටස. ඉතින් ඔයාගේ account balance එක අනුව ඔයාට පුළුවන් select කරන්න ඔයාගේ stake එකකින් මෙතන කීයක්ද දාන්න. අපි ට්‍රේඩ් එකට හැමතිස්සෙම දැන් forex කරන කට්ටිය නම් ඕගොල්ලෝ lot size වලින් තමයි අල්ලන්නේ. මේකෙදි වෙන්නේ stake එක. stake එක කියන්නේ අපේ accounts balance එකෙන් මේකට කීයක් දානවද. ඒතර මේ දාන ගාන අනුව තමයි අපි මෙතන ඩොලර් 10ක් දැම්මම දාන ගාන අනුව තමයි දශමෙන් අප් එකගෙන යන්නේ. ඒතකොට මෙතන ඩොලර් 10ක් දාලා ඔයා මේක සේව් දෙන්න ඕනේ. ඔන්න දැන් ඔයා ඩොලර් 10ක ස්ටේක් එකක් තමයි ගන්න සූදානම් වෙන්නේ මෙන්න මෙතන. ඒතර ඔයා අල්ලන්න එන බැරි එක උඩම බැරි එක. ඒතර ඒකත් සේව් කරලා තියන්න. හැමතිස්සෙම ඔයා ට්‍රේඩ් එක ගද්දි බලන්න ඔයාගේ ට්‍රේඩ් එකේ බැරි එක තියෙන්නේ. බැරි එක කියන්නේ මේකට උඩම එකද තියෙන්නේ කියන එක. හරි. ඒතකොට මෙන්න මෙතන දැන් ඔයාට මම දෙනවා සිග්නල් එක එච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. දැන් ඔයාට මම කිව්වොත් එම crash 300 එක කියලා ඔයා crash 300 එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාට
ස්ටේක් එක සේව් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක වෙනස් කරන්න නැත්නම් ඒක එකම ස්ටේක් එකේම තියෙනවා. ඔයාලට මේක ඕනනම් කස්ටමයිස් කරන්න පුළුවන්. මෙන්න මෙතන ටයිප් කරලා සේව් කරන්න පුළුවන්. ඔයාලට 5ක් නම් 5, 10 නම් 10, 20 නම් 20 කියලා ඔයාලට සේව් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ account එකේ ඒක සේව් වෙනවා. ඒතර මේක බැරි එක අනිවාර්යෙන් බලන්න. බැරි එක උඩම බැරි එක මම නැවත මේ කියන්නේ. එතකොට ඔයාට මම දෙනවා අන්න ක්‍රෑෂ් අප් එකක්. අප් එකක් කිව්වම මෙන්න මෙතන තියෙනවා අප් ඩවුන් කියලා දෙකක් තියෙනවා. මෙන්න මෙතන අප් ඩවුන් කියන දෙකේ ඔයා සිලෙක්ට් කරන්න ඕනේ අනිවාර්යෙන්. දැන් අප් නම් දෙන්නේ අප් එක සිලෙක්ට් කරලා මම කියනවා ඔයාට දැන් ගන්න කියලා. කියන්නේ ක්‍රෑෂ් 300 අප් එකක් ගන්න කිව්ව ගමන් ඔයා කරන්න ඕනේ. එච්චරයි. ඊට පස්සේ අප් සිලෙක්ට් කරා ඔයාගේ USD ස්ටේක් එක දාලා ඉවරයි. එතන බලන්න බැරි එක උඩම බැරි එකද තියෙන්නේ කියලා බයි කරන්න මෙන්න මෙතන බයි එක දෙන්න තියෙනවා. දැන් මගේ account balance එක නැති නිසා trade එක open වෙන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔච්චරයි. දැන් ඕක මම හිතනවා පැහැදිලි ඇති කියලා trade එකක් ගන්න. ඕගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඕගොල්ලන්ට මම ඒවලට පොදුවේ උත්තර දෙන්නම්. හරි එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ. ලොකුවට අමාරු දෙයක් නෙමෙයි. අනා ගන්න එපා. දෙන සිග්නල් එක හරියට ගන්න. මතක තියාගන්න මේක රිස්ක් එකක් අරගෙන කරන ව්‍යාපාරයක්. ඒක නිසා තමන්ට දරා ගන්න පුළුවන් ගාණක් විතරක් ගන්න. ඕනම මොහොතක ඕනම ට්‍රේඩ් එකක් ලොස් වෙන්න පුළුවන්. මේකේ මගේ පරමාදර්ශය අත්දැකීම් බිහි කිරීම විතරයි. ඔයාලා ට්‍රේඩින් කරන්න සුදුසු වෙන්න ඕනේ මුලින්ම ට්‍රේඩර් කෙනෙක් වෙන්න කලින්. ට්‍රේඩින් වලට ඔයා සුදුසු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකට කලින් ඔයගොල්ලෝ අත්දැකීම් හදා ගන්න ඕනේ. ඒක තමයි මේ යන ක්‍රියාපටිපාටිය. නැතුව ඔයගොල්ලෝම අර එකපාරට ට්‍රේඩින් ගන්නවා කියලා කිසිදු තේරුමක් නැහැ. ඔයගොල්ලෝ මේක පටන් ගත්ත ගමන් ඔයාලට ටික දවසක් යද්දී ඔයගොල්ලන්ට උගන්වපු ඔක්කොම අමතකයි. ඔයගොල්ලන්ගේ account balance එක පෝස්ට් කරනවා. ඔයගොල්ලෝ මේ ට්‍රේඩින් වලට සමු දෙනවා. ඉතින් ඒක මග හරින්න තමයි මම ඔයගොල්ලන්ට මගේ අත්දැකීම එක ඔයගොල්ලන්ට උගන්වන්නේ. නම් මම හිතනවා ක්‍රෑෂ් බූම් වල ඔයගොල්ලන්ට ඩෙරිවේටිව් ට්‍රේඩ් එකක් ගන්න විදිය දැන් පැහැදිලි ඇති කියලා. ඔයගොල්ලන්ට ඉදිරි දින කීපය තුල ඔයගොල්ලන්ට මම දෙන සිග්නල් ටික ඔයගොල්ලන්ගේ group වලට යනවා ලස්සනට ගන්න. කලබල වෙලා ගන්න එපා. පරක් වුණොත් ඒක ගල්ලන්න යන්න එපා. ඔයගොල්ලන්ට කිසි අවබෝධයක් නැත්තම් සමහර කට්ටිය මන්ට සිග්නල් එක දෙන්නේ එක ටයිම් එකක අවිල්ලා ගන්නේ විනාඩි 10කට 15කට පස්සේ. එහෙම කරන්න එපා. මේ ක්‍රෑෂ් බූම් එක හතර හොඳ මෙතඩ් එකක්. අපි දැම්මම කලබලයක් නැතුව මේක ගොඩක් හිමීට දැන් මේ අපි කැන්ඩල් 8 hours බලන් ඉන්නේ. අපිට පුළුවන් මේක 1 minute වලට 5 minute වල බලන්න. එතකොට මෙන්න මෙතනදී බලන්න මේවා ගොඩක් ස්ලෝලි යන්නේ. දැන් අපි අර වෙන මාකට්ස් වල වගේ ලොකුවට ස්පීඩ් එකක් එහෙම යන්නේ නැහැ. එකපාරට මේක හැබැයි ස්පයික් වෙනවා. ස්පයික් වෙන්න කලින් අපි ට්‍රේඩ් එක ගන්න ඕනේ. නැත්නම් මම දැන් වට අප් එකක් දුන්න ගමන් මේක පහළට ස්පයික් එකක් වුණොත් එහෙම ඇවිල්ලා ට්‍රේඩ් එක එකපාරට ගන්න එපා. එහෙම නැත්නම් ඕගොල්ලන් විනාඩි 5කට 10කට 15කට පස්සේ ඕගොල්ලෝ ඇවිල්ලා බලලා ට්‍රේඩ් එක එහෙම ගන්නත් යන්න එපා. එහෙම ගත්තොත් අපි ගලවන්න ගියාට පස්සේ ඕගොල්ලන් ට්‍රේඩ් තියෙන අපිට වඩා වෙනස් තැන් වල. එහෙනම් මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. මීට වඩා මේක අපි වගකීමෙන් කරමු. එහෙනම් ඕගොල්ලන්ට ජය පතනවා.